එකේ උන් දෙන්න මොකද මේ වෙලාවේ සේප් එක මාරු වෙන්න ඕනේ. එකපාරෙන් බලන්න එපා. ඉච්චර දවසක් පස්සෙන් පන්නු ඩයල් එක එනවා. නේ මුවද කොහොමද කොට කරගන්න ඕන. ෆලෝ අප් එකක් දීලා ගේමක් ගහන්න ඕන. මොකද මැච් එක ගන්න. මාත්‍යා ඉන්නවනේ. කොහෙද යන්නේ? අනේ පුගුරට යනවා මාත්‍යා. මේ වතුර ටික අරලා ඉන්න. කුඹුරට නේ. පොඩක් පරිස්සමෙන් හිටපන්. අද සුවයිසි මාත්‍යාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. උඹ ගැන කොහොමද සර්ච් එකේ ඉන්නේ? අනේ දැන් ඔය ඔක්කොම නතර කරලා තියෙන මාත්‍යා. දැන් ඔය පාඩුවේ කුඹරක් කොටාන ඉන්න එක තමයි ඉතින් කරන්නේ. හරි හරි. දැන් ඵලයන්කෝ. හොඳයි මාත්‍යා. මං ගිහලා එන්න. ඒ කුඹුර ගෙටුවට කමන්නේ. පරිස්සමෙන් කොටා. මොකද අස්සන්න ගද්දි පොඩ්ඩක් අමාරු කරයි ඈ. හරි සර් හරි. මේ යම දවල්ට කෑවෙත් නෑ. ලෙන්ඩියක් වගාම ගිහිල්ලා. හෙලෝ බාවද බං? හරි ඔහොම වරෙන් තව ටිකයි. ඔව් එතනින් මචං හෝම ඇවිල්ලා ඔහොම වරෙන් ජාතෙන් කලින්ම මේ ඔය ආවේ නේ ටවුන් එකේ කිව්වා නේද බං? පොඩ්ඩ. පිටක්කම්. ආපු ගම ඔව් පිටක්කම්. අනේ විත ගන්න බෑ ඔයි. ඇයි බං? මට විත කාපු ගම වෙන්න බර හැදෙනෝ. අයියෝ. හරි මේක වෙන්නේ. ඔස්සදන්. මේ ඔස්සෝ නේ. දැන් වෙන කලින් යමන් ගලියෙක් බලන්න. මං ආවෙත් ඒකටම නේ ඔයි. එහෙනම් බෑක් කියලා. යා. කොහොමද? මචං ඉතේ හවස අයියා යන්නේ නේ පාර මේක තමයි. ඔබ තාලි බලන්න දෙනවනේ. වරෙන් යන්න මෙතනින් හරි. ඉච්චර කැලේ අරෙන් ගුලිය කැලේ නැතුව ආයාලි ගෙදර ඉන්නවා. ගෙවලුත් තියෙනවා ගුටිවත් කන්න වෙයිද දන්නේ ඔය මේ වස්සේ රිංගල බෙව්වා බලන්න මේ කාලේ කියලා මන් දන්නේ ඇයි බං
මේවා යකෝ අපේ මේ මුත්තගේ. මොකක්? මේ මුත්ත බං මේ මුත්ත දන්නේ නැද්ද? මන් දන්නේ මේ මුත්තේ නෑ. යන්කෝ රැවෙන්න කලින් අලි බලන්න. ඒකම සද්දෙත් කරන බඩු ගෑන ළඟ ඉන්නවලු. පිස්සුද බං? මොකද බං? මොකද්ද බං යන යන තැන සෙල්ෆි ගහන්න ගලන්නේ? කොච්චර දුර ආවද බං? බඩු නෑනේ තාම. නෑ නෑ මචං. දවස් ගානෙම පොර මේ පාරේ තමයි යන්නේ. මේ ලයින් එකේ අනිවාර්යෙන් ඉන්න ඕන. આવොත් එහෙම මොකද කරන්නේ? එන්නවා. බට්ටු ගෑනලා තියෙන තීලා දාමු. ආර ලස්සනයි නේද ඔය? දන්නවනේ ඉතින් අපේ ගම් මේ කොළඹ වගේද බං? සෙල්ෆියක් ගාම. ආයේ තේරෙනවා. මේ මොකද්ද බං මේ? අම්මට උදු. හරි හරි. Iya, itu tuh bang. Nih, udah ada dalam dulu kan? Enggak kerja. මේ ඊටකේ උන් දෙන්න නෙවෙයිනේ. සමින්දයානේ. රාජු බය වුණේ. දෙන්න හොඳ ගේම.
බොහෝ බලවතිය. කවුද? කවුද? මම තමයි මේ කැලේට අධිපති. රුක්ෂ දෙවියෝ බල. වහන්සේ කොහෙද සිටින්නේ දෙවියනේ? මා සිටින්නේ තොප ඉදිරියේම තමා දරුවා. තොප මගේ අඩවියට අනවසරයෙන් පැමිණ මේ අවේලාවේ කුමක් සිදු කරනවාද? අපි නිකම් කැලේ බලන්න ආවේ දෙවියනේ. අනේ ඔව් දෙවියනේ. දැන් තොප මා අවසන දේ සිදු කළ යුතුයි. මොකද්ද දෙවියනේ කුමක්ද? කියන්න. හොඳයි දෙවියනේ. අපි එහෙම කරන්න දෙවියනේ. තොප දෙදෙනා දැන් මෙතෙන්ට රැගෙන ඔය බූලිය රැගෙන ඉදිරියේ තියෙන ගමට ගොස් අංක 1 නැමැති නිවස ඉදිරිපිට ඔය කෑන් එක තිබිය යුතුයි. හොඳයි දෙවියනේ. අපි එහෙම කරන්න දෙවියනේ.